දේ වචනට යන්න අපි මොහොතක් අපි දිනෙන් පියාගෙන අපි උන්වහන්සේට කියමු ස්වාමීනි අද දවසේ ඔබ වහන්සේගේ වචනයෙන් මට කතා කරන්න දේ අල්ලගන්න කියලා උදව් කරන්න කියලා අපි උන්වහන්සේට ආරාධනා කරමු. ස්වර්ගයේ පොළවේ සියලු බලයන් උදාරණ ශ්‍රේයපත් දෙවියන් වහන්සේ ස්වාමීනි ඔබ වහන්සේගේ බලවත් දෑතට ස්වාමීනි මේ කාලය පාර කරනවා. ස්වාමීනි ඔබ වහන්සේගේ වචනේ ප්‍රකාශ කරන කල ස්වාමීනි මැද ඔබ වහන්සේගේ අනුග්‍රහයෙන් දහස් කළ මැනව. යහපත් ධානයේ ඔබ වහන්සේගේ වචනේ ආශිර්වාදය අපි සෑම කෙනෙක් මත නිදහස් කළ මැනව. ස්වාමීනි ඔබ වහන්සේගේ වචනේ ගෙනනව මම බාර වෙනවා. ස්වාමීනි මාගේ මුඛය තොල් පාවිච්චි කරමින් සුදාඥානනේ ඔබ වහන්සේ කතා කළ මැනව. යහපත් ධානයේ ඔබ වහන්සේගේ දරුවන්ට ස්වාමීනි අවශ්‍ය පණිවිඩයක් තිබෙනවද? ඔබ වහන්සේ වචනේ කරුණු කොටගෙන ඔවුන්ගේ හදවත ස්පර්ශ කරනවා කියලා ආශා කරනවා. නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ ජීවමාන නාමයෙන්. ආමෙන්. හලෙලූයා. හොඳයි අද දවසේ දෙවියන් වහන්සේගේ වචනේ දෙවියන් වහන්සේගේ තේමාව තමයි අපි කියමු ගලාති 6 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදය. ආමෙන්. හිතා ගන්න පුළුවන් මොකක්ද අද දවසේ තේමාව කියලා. සේවන්තය අද දවසේ තේමාව තමයි යහපත්කම් කරන්න මැලි නොවෙමු. ආමෙන්. ගොඩක් ඉන්නවා දෙවියන් වහන්සේ ඉදිරියේ මනුෂ්‍යයන් ඉදිරියේ යහපත්කම් කරලා එපා වෙච්ච අය. ගොඩක් බොහෝ හොඳ කරලා මනුෂ්‍යයන් හොඳ කරන්න ගිහිල්ලා බැනුම් අහපුවය මෙතන ඉන්නවා. පුළුවන් තරම් හොඳ කරන්න ගිහිල්ලා බැනුම් අහපු අය ප්‍රතික්ෂේප වෙච්ච අය ඉන්නවා. ඉන්නවද නැද්ද? මඩ කොට කතෝසල වෙන්නන්නේ යහපත්කම් කරන්න ගිහිල්ලා බැනුම් අහලා ඒ දේවල් අත්දැකපු අය අද දවසේ දෙවියන් වහන්සේ ඔබට කතා කරන්න යනවා. ආමෙන්. සනේවන්තුන් වහන්සේගේ වචනේ කියනවා යහපත්කම් කරන්න බැරි නොවේ. ඇයි අපි ඒ කරන යහපත්කම් නියම කාලෙදී කපා ගන්න යනවා. ආමෙන්. මොකක්ද මේ නියම කාලය? කවදද මේ කපා ගන්න යන්නේ? අපි බොහෝ කාල ජීවත් වුණා. අපි බොහෝ දේවල් කරා. කවදද මේ කාලය එන්නේ? අද දෙවියන් වහන්සේගේ වචනේ ඔබ අල්ලගන්න යනවා. කවදද මේ කාලය කොහොමද අපි කපා ගන්න කියලා. අපි කලින් කතා කළා වගේ අපි බොහෝම හොඳ කරන්න ගිහිල්ලා යහපත්කම් කරන්න ගිහිල්ලා හොඳට අර අපේ වචනේ කිව්වොත් තෙම්පරාද වෙලා තියෙන්නේ. අපි ආයේ යහපත් වැඩ හොඳ වැඩ මිනිස්යන්ට කරන්න දෙපාරක් හිතනද නැද්ද? දැන් අපි මේ හිතන தත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. නමුත් උන්වහන්සේ කියනවා යහපත්කම් කරන්න මැලි වෙන්න එපා. ක්ලාන්ත වෙන්න එපා. මිනිස්සුව ප්‍රතික්ෂේප කරනවා ඇති. කොච්චර හොඳ කරත් හොඳක් නැතුව ඇති. හැබැයි උන්වහන්සේගේ වචනේ මොකද්ද කියන්නේ? මැලි වෙන්නත් එපා. ක්ලාන්ත වෙන්නත් එපා. අපි ඔය මොනවා කිව්වා? අපි හදවතෙන් අපි තීරණයක් අරගෙන තියෙනවා මොකක්ද? කවුරු මොනවා කිව්වා? නැහැ මොන දේ වුණත් මම නම් කරන්නේ හිත රිදෙනවා විතරයි. මොන හොඳ කරන්න ගියත් මට යන්නේ දොස් විතරයි. ඒ නිසා මම කරන්නේ නැහැ. මම දෙවියන් වහන්සේ නමස්කාර කරගෙන උන්වහන්සේගේ වචන අනුව ජීවත් වෙනවා. මම ඔයක දේවල් කරන්න යන්නේ නැහැ. මම මනුෂ්‍යත් එක්ක අතීතරින් ආශ්‍රය කරනවා. වැඩි වචනට යන්නේ නැහැ. වැඩි කරන්න යන්නේ නැහැ කියලා අපි සිතුවිලි තිබෙනවා. හැබැයි අපි වචනයට අනුව ජීවත් වෙනවා. උන්වහන්සේගේ වචනට මොකක්ද කියන්නේ? යහපත්කම් කරන්න බැරි වෙන්න එපා. ක්ලාන්ත වෙන්න එපා. සෙනෙහවන්තය දෙවියන් වහන්සේ ඔබවත් මාවත් තෝරගෙන තියෙන්නේ යහපත්කම් කරන පිණිසයි. ආමෙන්. අපි කැමති වුණත් නැතත් අපි යහපත්කම් කරන්න ඕනේ. ඇයි? උන්වහන්සේ අපිව තෝරගෙන තියෙන්නේ යහපත්කම් කරන්න පිණිසයි. ආමෙන්. අපි කියමු එපිස දෙවනි පරිච්ඡේදයේ
10 වෙනි පදය. ආමේන්. මොකක්ද කියන්නේ? යහපත් ක්‍රියා කරන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල අපිව මවලා තියෙනවා. මොකටද අපිව මවලා තියෙන්නේ? යහපත් ක්‍රියා කරන පිණිස. සෙල්ලම් නේද? අපිට දොස් පැවරුම් ආවත් හිත්‍රිදීම් ආවත් අපිට දැන් කරන්න තියෙන්නේ මොනවද? යහපත්කම් විතරයි. ඇයි? උන්වහන්සේ තුල අපි මවනු ලැබුවේ යහපත්කම් කරන පිණිස පමණයි. ආමේන්. ආමේන්. ඇයි අපි යහපත්කම් කරන්න ඕනේ? මොකක් උදෙසාද අපි යහපත්කම් කරන්න ඕනේ? උන්වහන්සේ අපි මවලා තියෙන යහපත්කම් කරන්න. ඇයි අපි යහපත්කම් කරන්න ඕනේ? මොකක් උදෙසාද? අපි කියමු මතෙව් 5 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ. එසේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ සිටින නුඹලාගේ පියාණන් වහන්සේට ගෞරව කරන පිණිස නුඹලාගේ ආලෝකය උනිතිය කපලා. ආමේන්. මොකක්ද කියන්නේ? ස්වර්ගික දෙවියන් වහන්සේට ගෞරවය ඇති වෙන පිණිස මනුෂ්‍යයන් ඉදිරියේ අපි යහපත් ක්‍රියා කරන්න ඕනේ. අපි යහපත්කම් කරන්න ඕනේ මොකක් උදෙසාද? ස්වර්ගික දෙවි පියාණන් වහන්සේට ගෞරවය ඇති වෙන පිණිස. ආමේන්. සේවකය දැන් අපිට මගරින්න බෑ. දැන් අපිට අත්තරින්න බෑ. හොඳ කරන එක දැන් අපිට නවත්තන්න බෑ. බඩන් හරුවත් හොඳ කරන්නම ඕනේ. දොස් කිව්වත් හොඳ කරන්නම ඕනේ. යහපත් දේ කරන්නම ඕනේ. ඇයි? ඒ තුලින් දෙවියන් වහන්සේට ගෞරවයි කරනවා. ආමේන්. ආමේන්. සනේවාන්ත අපේ වචන වලින්, අපේ සිතුවිලි වලින්, කල්පනා වලින් විතරක් නෙවෙයි අපේ ක්‍රියාවලුත් අපි දෙවියන් වහන්සේට ගෞරව කරන්න ඕනේ. ආමේන්. ඇයි? උන්වහන්සේට ගෞරවය අයිති වන පිණිස තමයි උන්වහන්සේ අපිව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල මවනු ලැබලා තියෙන්නේ. ආමේන්. ආමේන්. සෙනෙහවන්තය අපේ ජීවිතය පණවිඩය. මේ අපි ප්‍රකාශ කරන ජීවිතය පණවිඩය. මේ ලෝකෙට පණවිඩයක් ගෙනියනවා අපේ ජීවිතය තුලින්. බොහෝ වෙලාවට අපි සුභ ආරංචි අරගෙන යනවා අපේ වචන වලින්. හැබැයි අද දවසේ වචනේ කියනවා අපේ යහපත් ක්‍රියාවලින් අපි සුභ ආරංචි අරගෙන යන්න ඕනේ. ආමේන්. අපේ ජීවිතයේ පණවිඩය. කාගේ පණවිඩයක්ද? දෙවියන් වහන්සේගේ පණවිඩය. කොහොමද පණවිඩයක් වෙන්නේ? සෙනෙහවන්තය අපි මොන තරාතිරම රැටියත් අපේ කල්පනා මොනවා වගේ දේවල් තිබ්බත් අපේ පෞද්ගල ජීවිතයේ අපි මොන පැත්තට හඹා ගියත් උන්වහන්සේගේ වචනේ කියනවා මොකක්ද? අපි කියමු 1 කොරින්ති 6 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයේ. ආමේන්. අපේ ජීවිතය අපිට අයිති නැහැ. කාලයක් අපි ඇවිදලා හිටිය ලෝකෙට දැන් අපි ලෝකෙට අයිති නැහැ. දැන් අපි අපිටවත් අයිති නැහැ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ වලින් ඔබවත් මාවත් වලදී අරගෙන ඉවරයි. ආමේන්. උන්වහන්සේගේ රාජ්‍යය වැඩි උසසා උන්වහන්සේගේ රාජ්‍යය යහපත්කම් කරන්ට උන්වහන්සේ අපිව පිළිට අරගෙන තියෙනවා. අපිටම අයිති නැහැ. සෙනෙහවන්ත උන්වහන්සේගේ වචනේ කියනදී ස්ථිරයි. අපේ කාරණා පසුපස නබා ගියා. අපේ කාරණා නිසා අපි දෙවියන් වහන්සේගේ වැඩේ අතපසු කරා. අපේ කාරණා නිසා අපි උන්වහන්සේ පොඩක් ඈත් කරලා තිබ්බත් උන්වහන්සේගේ වචනේ කියනවා අපි අපිටම අයිති නැහැ.
උන්වහන්සේ අපිව තෝරලා තිබෙනවා මොනවා කරන පිණිසද? යහපත්කම් කරන පිණිස. ආමේන්. මනුෂ්‍යයන් ඉදිරියේ යහපත්කම් කරන පිණිස අපිව තෝරගෙන තිබෙනවා. ඇයි? ඒ තුලින් උන්වහන්සේට ගෞරවය අයිති වෙන පිණිස. ආමේන්. ආමේන්. සෙනෙහවන්තය, මම කලින් කතා කළා වගේ අපි යහපත්කම් කරන්න අපිට හොඳ ඇහෙනවා අඩුයි. වැඩිපුරම අපි මොහොතක් හිතලා බැලුවොත් අපේ ජීවිතේ අපි හොඳට වැඩි අහලා තියෙන බැනුම්. අපි යහපත කරත් කොතරම් හොඳට කරත් ආපස්සට අපිට එන්නේ චෝදනා. හැබැයි දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනයෙන් කියනවා මොකක්ද කියන්නේ? අපි කියමු මේක පේත්‍රුස් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ. ආමේන්. අපි ඒ වගේම කියමු යාකෝබ පොතේ පළවෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයට 3 වෙනි පදය. යාකෝබ පළවෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයට 3 වෙනි පදය. මාගේ සහෝදරයනි, නුඹලාගේ ඇතිරිල්ල සෝදිසි කිරීමේ ශාන්ති ගුණය උපදින බව දැන අනේකාකාර පරීක්ෂාවලට වැටෙන කල ඒ සියල්ල ප්‍රීතියෙන් සිතා බලන්න. ආමේන්. අපි යහපත්කම් කරන්න අපිට චෝදනා එනවා. ඇයි? අපිට විරුද්ධකාරයෙක් ඉන්න නිසා. අපි යහපත්කම් කරද්දී ඒකේ ගෞරවය දෙවියන් වහන්සේලා අයිති වෙනවා. ඉතින් නපුර කරන්නේ මොකක්ද? යහපත්කම් කරන්න ඉඩ දෙන්නේ නැහැ. සෙනෙහවන්තය, ඒකයි අපිට චෝදනා එද්දී, අපිට දොස් පැවරුම් එද්දී අපි යහපත් කරන එක අත්හරින්නේ. උන්වහන්සේගේ වචනේ කියනවා යහපත් කරන්න මැරි වෙන්න එපා. මොන බාධාව, මොන පීඩාව, මොන පරීක්ෂාව ආවත් යහපත්කම් කරන එක නවත්තන්න එපා. ඒ සියල්ල ප්‍රීතියක් කොට සලකන්න. ආමේන්. ආමේන්. ඇයි? ඒ තුලින් අපි දෙවියන් වහන්සේට ගෞරව කරන්න යනවා. ආමේන්. අපේ යහපත්කම් තුලින් අපි දෙවියන් වහන්සේට ගෞරවය අයිති කර දෙන්න යනවා. ආමේන්. මතක තියාගන්න හොඳට මොකක්ද අපි දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ වපුරන බීජය කවදාවත් නාස්ති වෙන්න යන්නේ නැහැ. ආමේන්. ඒක ප්‍රතිඵල දෙන්න කල් යනවා වෙන්න පුළුවන්. හැබැයි දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙන් වපුරන බීජය කවදාවත් නරක වෙන්න යන්නේ නැහැ. අපි හිතනවා මේක පළෙන්න වෙලා කල් ගිය නිසා මේක නහත් වෙලා මේක විනාශ වෙලා කියලා. නමුත් දෙවියන් වහන්සේගේ වචනේ කියනවා මොකක්ද? කිසිම බීජයක් උන්වහන්සේ හදවන්නේ නැහැ. අපි දේව වචනේ ඉස්සරහට දේශනාව ඉස්සරහට බලාගෙන යද්දී ඇයි අපි යහපත්කම් කරන්නේ? යහපත්කම් කරන දේවල් අපිට විතරද මතක තියෙන්නේ කියලා බලන්න යනවා. සෙනෙහවන්තය, මතක තියාගන්න අපි වපුරන්න ඕනේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයට. ආමේන්. අපි අපේ ශක්තිය, අපේ මුළු බුද්ධිය, අපේ මුළු හැකියාවෙන් අපි දෙවියන් වහන්සේගේ රාජ්‍ය වලින් වැඩ කරන්න ඕනේ. ආමේන්. පරීක්ෂා වෙනවා, අමාරුකම් වෙනවා. අපිට විතරක් නෙවෙයි ආවේ. යේසුස් වහන්සේට ආවා. හොඳම උතුම් උදාහරණය තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. මොකද උන්වහන්සේ යහපත්කම් විතරමයි කළේ. උන්වහන්සේ යහපත්කම් විතරමයි කරේ. නමුත් උන්වහන්සේට මොනවද කළේ? උන්වහන්සේ පුරුෂපත් කළා. උන්වහන්සේ යහපත්කම් කළා. ශුද්ධ බයිබලයේ කියන උන්වහන්සේ කිසි පාපයක් කළේ නැහැ. කිසි පාපයක් දැනගෙන හිටියේ නැහැ. උන්වහන්සේ යහපත් දේ පමණයි කළේ. නමුත් මිනිස්සුන්ට ගලන් මොකද කළේ? උන්වහන්සේව පුරුෂපත් කළා. සේවන්ත මනුෂ්‍යන්ගේ ස්වරූපයේද අපි කොච්චර හොඳ කරත්, කොච්චර යහපත කළත් මනුෂ්‍යන්ට ඒව වැඩ නැහැ. ඔබ මේ තාක්
මනුෂ්‍යන්ට සයහපත්තේ කළාද? හිතරිදින් අපි මනුෂ්‍යන්ට සාකල නිසා, වේදනාව දැනෙන අපි මනුෂ්‍යන්ට සාකල නිසා. හැබැයි අද ඉඳලා ඔබ දෙවියන් වහන්සේ වෙනුවෙන් යහපත්කම් කරන්න. ආමේන්. ඇයි? එතකොට අපි වෙහෙස වෙන්න යන්නේ නැහැ. අපි ක්ලාන්ත වෙන්න යන්නේ නැහැ. ඇයි? නියම කාලෙදී අපි කපා ගන්න යනවා. ආමේන්. අපි යහපත්කම් කරන්න ඕනේ දෙවියන් වහන්සේ නිසා. ආමේන්. සේවන්තය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය පත්වෙද්දී උන්වහන්සේ යහපත්කම් අමතක කළේ නැහැ. යහපත්කම් කරන්න අමතක කළේ නැහැ. වේදනාවෙන් ඉන්න මොහොතේ, විපාසයෙන් ඉන්න මොහොතේ, අමාරුකම් ඉන්න මොහොතේ උන්වහන්සේ යහපත්කම් නොකර හිටියේ නැහැ. අපි කියමු 23 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි පදයේ. සිතුන්ගෙනි පරිච්ඡේදයේ 34 වෙනි පදය. ස්වාමීන් වහන්සේ සැබවින්ම නැගිටුසේ. ලෝක 23 34 වෙනි පදය. පියාණනි ඕන්ට කමා කළ මැනව. මක්නිසාද ඔවුන් කරන්නේ මොකද කියා ඔවුන් නොදැනී කීසේ. ආමේන්. උන්වහන්සේ කුරුසියේදී කිව්වේ ස්වාමිනේ මොවුන් නොදැන කරන වැරද්දට සමා වෙන්න. ඒ වෙලෙත් යේසුස් වහන්සේ යහපත්කම් කළා. ඔබට මට ඔය අවස්ථාව කුරුසයක් අපිට තරන්න බැහැ, වේදනාව අපිට තරන්න බැහැ. නමුත් අපි පැලිලා පොඩි වෙලා අපිට කවුරු හරි පල්ලෙහාට දාලා තියෙන වෙලාවක අපේ මුඛයෙන් මේ වගේ වචන පිට වෙයිද? අපි වේදනාවෙන් ඉන්න මොහොතේ, යම් කෙනෙක් නිසා කනගාටුවෙන් ඉන්න මොහොතේ, හිත රිදලා ඉන්න මොහොතේ අපිට මේ වගේ වචන පිට වෙයිද? ඊටම ආවිසේවන්තය. නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මොනවද කළේ? අන්තිම මොහොතේ දෙවියන් වහන්සේ ගෞරවය උදෙසා ක්‍රියා කළා. ආමේන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දැනගෙන හිටියා මම ආවේ පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්න. ආමේන්. ඒ නිසා තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලැජ්ජාව ඉවත් කරලා, ලැජ්ජාව අමතක කරලා කුරුසිය තෝරගත්තේ. ඇයි? ඒ තුලින් පියාණන් වහන්සේට ගෞරවයයි තියෙනවා. ආමේන්. ආමේන්. අපි කියමු හේබ්‍රෙව් 12 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදය. වහන්සේ වනාහි තමන් ඉදිරියේ තබා තිබුණු ප්‍රීතිය නිසා ලැජ්ජාව නොසලකා කුරුසිය දරාගෙන පස්ව දෙවියන් වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තේ වැඩ සිටගත්සේ. ආමේන්. ආමේන්. සේවන්තය යහපත්කම් කිරීම දුකක් වෙන්න පුළුවන්. යහපත්කම් කිරීම අමාරු වෙන්න පුළුවන්. හැබැයි අවසානයේ ප්‍රීතියට ඇතුල් වෙන්න යනවා. ආමේන්. ඇයි? අපේ බලාපොරොත්තුව මේ ලෝකේවත්, මේ ලෝකේ තියෙන දේවලු නෙවෙයි. අපේ බලාපොරොත්තුව සදාකාල ජීවනය. ආමේන්. ඉතින් සේවන්තය සදාකාල ජීවනය ලබා ගන්න ඕනේ. මේ පොළවේ තියෙන දේවල් නිසා අපි යහපත්කම් කිරීම නවත්තන්න එපා. මනුෂ්‍යයන් ඔබට නරක කියන්න පුළුවන්. මිනිස්සු ඔබව ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. කොතරම් හොඳ කරත් අපිට යහපත් දෙයක් අහන්න නැති වෙන්න පුළුවන්. වතුර එකක් වෙනකොට තේ එකක් දුන්නා ඒකට ආඩපාලි කියන්න පුළුවන්. අපි හොඳ කරන්නේ වතුර එකක් ඉල්ලනකොට තේ එකක් දීලා හොදක් කරන්නේ. ඉතින් පෞරේ මනුස්සයා කියලා. හැබැයි ඒකට දොස් කියන මනුස්සය තමයි අද සමාජයේ. සේවන්තය යහපත්කම් කිරීම නවත්තන්න එපා. අමාරුයි, වෙහෙසයි. හැබැයි ඒ අවසානය ඊටමත් ප්‍රීතියක්. ආමේන්. ආමේන්. උන්වහන්සේගේ වචනේ නැවතත් මතක් කරනවා. මොකක්ද? ගලාති 6:9. මේක කටපාඩම් පදයක්. මේක කටපාඩම් පදයක්. මේක කටපාඩම් කරගන්න ඕනේ. තවද යහපත්කම් කරන්ට මැලි නොවෙමු. මක්නිසාද අපි ක්ලාන්ත නොවෙමු නම් නියම කාලයේදී අපි කපා ගන්න යනවා. ආමේන්. ආමේන්.
සෙනෙහවන්තය අපේ කාලය නෙවෙයි දෙවියන් වහන්සේගේ කාලය. අපි හිතනවා මේක තමයි කාලය, මේක තමයි හොඳ අවස්ථාව. හැබැයි සෙනෙහවන්තය දෙවියන් වහන්සේගේ කාලය තමයි හොඳම කාලය. ආමේන්. පොළොවේ එක දවසක් ස්වර්ගයේ දින කීයක්ද? අපි කියමු 2 පේත්‍රස් පොතේ 3 වෙනි පරිච්ඡේදය 8 වෙනි පදය. 2 පේත්‍රස් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය. නුඹ ප්‍රේමවන්තයනි, ස්වාමීන් වහන්සේට එක දවසක් අවුරුදු දවසක් වෙන්නේ. අවුරුදු දවසක් එක දවසක් වෙන්නේ යන මේ කාරණය මතක නැති නොකරන්න. ආමේන්. ආමේන්. අපිට මේක හොඳ කාලය වගේ පෙවුනට ඒක හොඳ කාලය නෙවෙයි සෙනෙහවන්තය. දෙවියන් වහන්සේ දෙන කාලය තමයි උන්වහන්සේ ක්‍රියා කරන්න කාලය තමයි හොඳම කාලය. ආමේන්. අපි එක දවසක් උන්වහන්සේ තමයි සියල්ල දකින්න තාම දෙවියන් වහන්සේ. ආමේන්. ආමේන්. සෙනෙහවන්තය නැවතත් මතක් කරනවා උන්වහන්සේගේ වචනේ යහපත්කම් කරන්න බැරි වෙන්න එපා. අපි ක්ලාන්ත වෙන්න එපා. නියම කාලයේදී කාගේ කාලේද? අපේ කාලේ නෙමේ, දෙවියන් වහන්සේ දෙන කාලේදී අපි කපා ගන්න යනවා. ආමේන්. ආමේන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලැජ්ජාව මතක කරලා උන්වහන්සේ දැනගෙන හිටපු පියාණන් වහන්සේ වෙතට ගියා. ආමේන්. ඒ උන්වහන්සේට මේ ලෝකේ බලාපොරොත්තුවක් තිබේ නැහැ. උන්වහන්සේ දැනගෙන හිටියා මම ආවේ පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්නට. උන්වහන්සේ පියාණන් වහන්සේගේ කැමැත්ත කරා. අපි කලින් බැලුවා මොකක්ද? අපි අපිටම අයිති නැහැ. උන්වහන්සේගේ දේවලින් උන්වහන්සේ අපිව මෙලදී ගත්තා. සෙනෙහවන්තය දැන් අපේ කැමැත්තත් වෙන්න ඕනේ මොකක්ද? දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න. ආමේන්. අපි මේ පොළවේ ජීවත් වෙනවා. අපි බලාපොරොත්තු වෙන දේවල් තිබෙනවා. හැබැයි අපි පරමාර්ථය අපි අමතක කරන්න හොඳ නැහැ සෙනෙහවන්තය. අපි යහපත්කම් කරන්න ඕනේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අපිව ජීවත් කරවලා තියෙන්නේ මොකටද? යහපත්කම් කරන පිණිසයි. ආමේන්. ඒ යහපත්කම් කරන්න ඕනේ මොකක් උදෙසාද? දෙවියන් වහන්සේට ගෞරවය අයිති කරන පිණිසයි. ආමේන්. ආමේන්. සෙනෙහවන්තය අද ඔබ මේ කරන යහපත්කම් හෙට අලුත් පරම්පරාවක් වෙනස් කරන්න යනවා. ආමේන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරපු යහපත්කම අද වෙනකොට ඔබවත් මාවත් වෙනස් කරලා තියෙනවා. ආමේන්. එදා ඒක මනුෂ්‍යයන්ට දැනුනේ නැහැ. එදා ළඟ හිටපු ගෝලෙක් කිව්වා යේසුස් වහන්සේ ඉවරයි. එතනින් ඉවරයි කියලා හිතුවා. නෑ, උන්වහන්සේ කරපු යහපත්කම් පරම්පරා ගණනක් වෙනස් කරලා තියෙනවා. ආමේන්. මේ පරම්පරාව වෙනස් කරලා තියෙනවා. සෙනෙහවන්තේ යහපත්කම් කරන්න අමතක කරන්න එපා. යහපත්කම් කරන්න මැලි වෙන්න එපා. ඇයි? අද ඔබ කරන යහපත්කම හෙට අලුත් පරම්පරාවක් වෙනස් කරන්න යනවා. ආමේන්. ආමේන්. දෙවියන් වහන්සේ යහපත් දෙවියෙක් අපිට. උන්වහන්සේ සියලු දේවල් උන්වහන්සේ අනුකම්පේ කරනවා. ආමේන්. සෙනෙහවන්තය මේ වචන අහලා දෙවියන් වහන්සේගේ වචනය අහලා සමහර ගොඩක් අය ඉන්නවා තමන් ඉන්න අභිමතය වෙනස් කරන්න අකමැති අය. ඔය මොනවා කිව්වත් මම එයාට සමාව දෙන්නේ නැහැ. මගේ හිතෙන් මං දරදඬුවෙක් කෙනෙක් විදියට ඉන්නවා. හැබැයි උන්වහන්සේ කියනවා අපි යහපත්කම් කරන කල උන්වහන්සේ අනර්ථ දේ කරන්නට යනවා. ආමේන්. අපි කියවමු මලාකි 3 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදය.
සෙනෙහවන්තය උන්වහන්සේ ඉදිරියේ පොතක් තියෙනවා. මොකක්ද පොත? සිහිවීමේ පොතක්. උන්වහන්සේගේ නාමය සැලකුව අය, උන්වහන්සේ ගැන උනන්දු වෙන්න අය, උන්වහන්සේ කෙරෙහි බයෙන් සිටිය අය ගැන උන්වහන්සේ සිහිවීමේ පොතේ ලියන්න යනවා. ආමේන්. සෙනෙහවන්තය ස්වර්ගයේ ඔබ ආත්මාවත් හඳුනා ගන්නට යන්නේ මේ සිහිවීම පොත කරුණ කොටගෙනයි. ඔබ කරන යහපත් වැඩ මේ සිහිවීම පොතේ ලියන්න යනවා. ආමේන්. කවුද ලියන්න යන්නේ? දෙවියන් වහන්සේ ලියනවා. ඔබ කරන සෑම යහපත් ක්‍රියාවක්ම උන්වහන්සේ සිහිවීමේ පොතේ ලියන්න යනවා. හාලෙලූයා. කොතරම් ප්‍රීතියක්ද? දැන් අපි යහපත්කම් කරන්නේ මනුෂ්‍යයන් නෙවෙයි. කාරණා දෙකක් අපි බැලුවා. මොකක්ද කාරණා දෙක? එකක් දෙවියන් වහන්සේට ගෞරවය අයිති වෙන පිණිස. අනිත් කාරණාව තමයි අපේ යහපත් ක්‍රියා ස්වර්ගයේ පොතේ සිහිවීමේ පොතේ ලියවෙන පිණිස. ආමේන්. ආමේන්. ඊටමත් ප්‍රීතියක්. මනුෂ්‍ය ඔබට දොස් කිව්වා ඔබ ප්‍රීතියෙන් යහපත්කම් කරන්න. ඇයි? ඒ තුලින් කාරණා දෙකක් සිද්ධ වෙනවා. එකක් දෙවියන් වහන්සේට ගෞරවය, අනිත් එක සිහිවීමේ පොතේ අපේ අපි කරපු යහපත් ක්‍රියා ලියවෙන්න යනවා. ආමේන්. පොත පුරවනවද පොත හිස්ව තියනවද කියන තීරණය ඔබ අතේ තියෙන්නේ. පොත පුරවනවද යහපත් ක්‍රියාවලින්? එහෙම නැත්නම් පොත ඒ විදිහට හිස්ව තියනවද කියලා තීරණය තියෙන්නේ ඔබ අතේ. සෙනෙහවන්තය මම නැවතත් කියනවා අපි යහපත්කම් කරලා හෙම්බත් වෙලා නම් ඉන්නේ. අත්තරින්න එපා. අපි සිදුවිලි අපි නැවත හරවගමු. ඔබ වේදනාව විතර ක්ලාන්ත වෙලා නම් ඉන්න උන්වහන්සේ කියනවා ක්ලාන්ත වෙන්න එපා. ඇයි? අපි නියම කාලෙදී කපා ගන්න යනවා. ආමේන්. ආමේන්. අපි ස්වර්ගයට ගියාම අපි වෙනුවෙන් සිහිවීමේ පොතක් තියලා තියෙනවා. ඒ සිහිවීමේ පොතේ අපි කරපු යහපත්කම් ලියවිලා තිබෙනවා. ආමේන්. සෙනෙහවන්ත මේ රාත්‍රියේ උන්වහන්සේගේ වචන ඔබට කතා කරන්නේ ඔබව දිරිමත් කරන්නේ යහපත්කම් කරන්න. කොහොමද යහපත්කම් කරන්නේ? යහපත්කම් කරන්න කියනවා. අපි කොහොමද යහපත්කම් කරන්නේ? මොනවද මේ යහපත්කම්? සෙනෙහවන්ත ඒකයි ඔබට. මම ඒක කියන්න යන්නේ නෑ. යහපත්කම් මොකක්ද කියලා ඔබ හොයලා බලන්න ඕනේ. ඔබ හොයලා බලලා ඔබ තීරණය කරන්න මොකක්ද යහපත්කම කියලා. සෙනෙහවන්තය මම නැවතත් කියනවා ගලාති 6:9 පදේ මොකක්ද කඩවඩ පදේ? ආමේන්. යහපත්කම් කරන්න බැරි වෙන්න එපා. ක්ලාන්ත වෙන්න එපා. ඇයි? නියම කාලෙදී අපි කපා ගන්න යනවා. ආමේන්. ආමේන්. සෙනෙහවන්තය ඔබ කරන යහපත් ක්‍රියා ඔබට අමතක වුණත් දෙවියන් වහන්සේට අමතක වෙන්නේ නැහැ. ආමේන්. අපි බොහෝ වෙලාවට අපි අහලා තියෙන හොඳට වැඩි අපි බොහෝ වෙලාවට අපේ ජීවිතේ අපි අහලා තියෙන නරක මොන දේ කරත් අපි හොඳ අහනවා අඩුයි. අහලා තියෙන නරක හැබැයි ඒක අපිට ගැටලුවක් වෙන්න යන්නේ නැහැ. ඇයි? අපේ බලාපොරොත්තු මේ පොළව නෙවෙයි. ඔබ යහපත්කම් අත්හැරලා තිබෙනවා නම් මේ රාත්‍රිය ඔබ දිරිමත් කරනවා නැවත යහපත්කම් කරන්න ආරම්භ කරන්න. ඇයි? එකක් ඒ තුලින් දෙවියන් වහන්සේට ගෞරවය අයිති වෙනවා. ආමේන්. අපි කරන යහපත් ක්‍රියාවලින් ගෞරවය අයිති වෙන දෙවියන් වහන්සේට. ආමේන්. ආමේන්. සෙනෙහවන්තය අපි උන්වහන්සේගේ වචනේ බැලුවා. අපේ ආලෝකය මනුෂ්‍යයන් ඉදිරියේ බබලවන්න ඕනේ. සෙනෙහවන්තය උන්වහන්සේගේ ඔබට කතා කරනවා.
කවුද මේ මිනිස්සු කියන්නේ? අපි නොදන්න අය විතරක් නෙවෙයි. අපි ළඟ ඉන්න අපේ හිතවත්, අපේ භාර්යාව වෙන්න පුළුවන්, අපේ පුරුෂයා වෙන්න පුළුවන්, අපේ දරුවන් වෙන්න පුළුවන්. සෙනෙහවන්තය ඔවුන් ඉදිරියට අපේ ආලෝකය බබලවන්න ඕනේ. ආමේන්. බොහෝ මනුෂ්‍යයන් ඉන්නවා ගෙදරදී එකක්, සභාවේදී එකක්. බොහෝ මනුෂ්‍යයන් සිටිනවා තමන්ගේ දරුවන්ට එක විදිහක්, අනෙක් ළමයින්ට තව විදිහක්. නෑ. උන්වහන්සේ තෝරා බේරා කිව්වේ නෑ. උන්වහන්සේ කිව්වේ මනුෂ්‍යයන් ඉදිරියේ ආලෝකය බබලවන්න. ඒ මනුෂ්‍යයන් ඔබගේ මගේ භාර්යාව වේවා, පුරුෂයා වේවා, දරුවන් වේවා, ළඟ ඉන්න හිතවතෙක් වේවා, ඒ හැමෝටම අපේ ආලෝකය පෙන්වන්න ඕනේ. ආමේන්. ආමේන්. ඒ ආලෝකය තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ආමේන්. ආමේන්. සත්‍යවන්තය එක් දිනක් දේවදාසයෙක් කිව්වා, ඔයාගේ කිතුනුකම දැනගන්න පුළුවන් කොහෙන්ද? සභාවේ නෑ, ඔයාගේ භාර්යාවගෙන් කිව්වා. ඇයි? ගෙදර මිනිස්සයා තමයි දකින්නේ ඔව් හොඳ කිතුනුවෙක්ද නැද්ද කියලා. අපි එළියට ඇවිල්ලා වෙන ස්වරූපයක් පෙන්නනවා. අපි වෙන චරිතයක් අපි රඟපාලා පෙන්නනවා. හැබැයි සැබෑ ස්වරූපය දකින්නේ කවුද? අපේ ගෙදර ඉන්න අය. සෙනෙහවන්ත ඒකයි දෙවියන් වහන්සේ කිව්වේ මනුෂ්‍යයන් ඉදිරියේ ආලෝකය බබලවන්න. ඒක අපේ භාර්යාව වේවා, පුරුෂයා වේවා, දරුවන් වේවා, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැමැති ආලෝකය අපි පෙන්වන්න ඕනේ. ආමේන්. ඒ අය ඉදිරියේ අපේ ආලෝකය බබලවන්න ඕනේ. ආමේන්. සෙනෙහවන්ත නැවතත් ඔබට මතක් කරන උන්වහන්සේගේ වචනේ මොකක්ද? යහපත්කම් කරන්නට. ඇයි? දෙවියන් වහන්සේ ඉදිරියේ සිහිවීමේ පොතේ ඒ දේවල් ලියවෙන්න යනවා. ආමේන්. අපි කරන සියලු යහපත් දේවල්, සියලු හොඳ දේවල් උන්වහන්සේ ඉදිරියේ සිහිවීමේ පොතේ ලියන්න යනවා. ආමේන්. ආමේන්. සෙනෙහවන්තය ඔබ යම් කාරණාවකින් අනන කෙනෙක් වෙන්න පුළුවන්. සෙනෙහවන්තය කඳුළු කියන්නේ උන්වහන්සේ ඉදිරියේ මොකක්ද? කැපකිරීමක්. තව කෙනෙක් වෙනුවෙන් නඩනවද? ඔබ ඒ කරන්නේ කැපකිරීමක්. යහපත්කම් කරන්න. ඇයි? ඒ තුලින් ඔබ ආශිර්වාද ලබනවා වගේම දෙවියන් වහන්සේ ගෞරවයටපත් වෙනවා. ආමේන්. ආමේන්. නැවතත් කියනවා ගලාති 6 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදය. අපි හැමෝම කියමු. ගලාති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදය. ආමේන්. ආමේන්. උන්වහන්සේ නැවතත් ඔබ දිරමත් කරනවා මොකද්ද? යහපත්කම් කරන්නට මැලි වෙන්න එපා. ක්ලාන්ත වෙන්න එපා. මනුෂ්‍යයන්ගේ දොස්සෙද්දී, දෝෂාරෝපණයේදී, ප්‍රතික්ෂේප කිරීමේදී, කොච්චර හොඳද කියලා බැනිද්දී උන්වහන්සේ කියන ක්ලාන්ත වෙන්න එපා. ඇයි? නුඹ නියම කාලෙදී වකපා ගන්නට යනවා. ආමේන්. නුඹ වපුරනදී නියම කාලෙදී කපා ගන්නට යනවා. ආමේන්. උන්වහන්සේ ඉදිරියේ වපුරනදී කුණු වෙන්න යන්නේ නැහැ සෙනෙහවන්තය. උන්වහන්සේ ඉදිරියේ අපි වපුරනදී නරක වෙන්න යන්නේ නැහැ. ඒවා පළදරන්ට යනවා. ආමේන්. අපි ඒවා නියම කාලෙදී කපා ගන්නට යනවා. ආමේන්. ආමේන්. හොඳයි. මෙවරක් අපි නැගී සිටිමු. අපි උන්වහන්සේට කියමු. ස්වාමීනි, අපි වපුරනදී ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපි කපා ගන්නවා. ස්වාමීනි, අපි යහපත්කම් කිරීම තුළින් ස්වාමීන් පීඩා විඳලා තිබෙනවා. ස්වාමීන් අපි යහපත්කම් කිරීම අත්හැරලා තිබෙනවා. ස්වාමීන් බැලුමෝ නැති නිසා, මොන දේ කරත් හොඳක් නැති නිසා අපි යහපත්කම් කිරීම අත්හැරලා තිබෙනවා. නමුත් ස්වාමීන් මම නොදැන සිටියා ඒ දේවල් වලින් ඔබ වහන්සේට ගෞරවය තිබෙනවා කියලා. ස්වාමීන් මම දැන් දන්න නිසා මොන ප්‍රශ්නේ, මොන පීඩාව, මොන බැනුම, මොන ප්‍රතික්ෂේප වීමාවක් මම යහපත්කම් කිරීමක් පරිදි නැහැ කියලා අපි උන්වහන්සේට යාඥා කරනවා. හාලෙලූයා. ප්‍රශංසා දෙවියන් වහන්සේ. ස්වාමීන්
වහන්සේට ගෞරවය